හරි සර් මම එන්න. හරි. वीडियो එකක් කරන්න ඕනේ මොකද ජනවාරි 1 වෙනිදා දෙවෙනිදා ඒ දවස් ටිකම මම වැඩ ඊට පස්සේ 3-4 වැඩ කරේ මේ සනීපනේ මේ අදත් වීඩියෝ එකක් දාන්න හිතුවේ දවස් ගානේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නෑ මොකද තිබ්බ පරණ වීඩියෝ තමයි මම YouTube එකේ දැම්මේ මට සනීපනේ හරි අමාරුවෙන් කතා කරන්නේ කියන්නේ මම මේ දවස්වල වැඩ කරන්නේ වැඩ ටික කරගන්න සම්පූර්ණ නෑනේ හරියට ඉතින් ඔයාලට කොහොමද සුබ අලුත් අවුරුද්දක් ඔයාලට ඉතින් සුබ ආරංචියක් කියන්නත් තියෙනවා මම අවුරුදු ගාණක් try කරා YouTube එකටත් ඊට පස්සේ ඔය මම live stream වැඩවලට කැමති ආසාවෙන් කරා කාලයක් තිස්සේ ඉතින් මම හරියටම 3 වෙනිදා ඊයේ 4 වෙනිදානේ ඊයේ 5 වෙනිදානේ 4 වෙනිදා මට හරියටම 4 වෙනිදා උදේ 10ත් 12ත් අතර කෝල් එකක් ආවා. කෝල් එකක් ආවට පස්සේ මම ෆෝන් එක අනස්ස කරා. ඉතින් මම ආස කරලා ඉවරලා මම නිදිමතේ ඉඳපු නිසා මම කට් කරා. ඒත් මට මම කවුද කියලා බලන්න මම ආයේ ගත්තා. ඒ කියන්නේ අර මම නිදිමතේ ඉඳපු නිසා තමයි කට් කරේ. මම ඊට පස්සේ ආයේ අරගත්තා. ඉතින් අරගත්තට පස්සේ මම ආස කරන සුපිරි චරිතයක්. ඉතින් කොහොමhari එයා මට කතා කරාට පස්සේ එයා නමින් නම් මම කියන්නේ චාර්ලි කියලා අයියා කෙනෙක්. ඒ මම මිනිහා හොඳ ප්ලේයර් කෙනෙක් සුපිරි චරිතයක්. ඉතින් මම ඇත්තටම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙලාවේ කතා කරලා ගියා මෙහෙම දෙයක් කියලා. ඉතින් එයාලගේ බොස් සුහෙල් අයියා මාත් එක්ක ඒ වෙලාවෙම කතා කරලා එයාලා කැමති වුණා. මට කැමරා එකයි ඒකට අදාළ බලු ටිකයි අරන් දෙන්න. කැමති වුණා මෙහෙමයි මේ එයාලගේ වීඩියෝග්‍රැෆර් විදියට වැඩ කරන්න මට කතා කරා. ඉතින් ඒක මට ලොකු සතුටක්. ඒ වගේම මට කියන්න වචන තිබෙන්නේ නැහැ. මම බ්ලොග් කියලා මට හිතා ගන්න බෑ. මම අවුරුදු ගාණක් මහන්සි වුණා. ඒවට මට මේ වැඩේ කරගන්න හම්බුනේ නෑ. ඉතින් මම දැන් සතුටුයි. සතුටින් ඉන්නේ. මොකද මට කවදාවත්ම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම දෙයක් මට හම්බෙයි කියලා. ඉතින් ලොකු ගොඩක් දේවල් වෙනස් වෙන්නේ මේ අවුරුද්දේ මට. ඉතින් අපි බලමු. මෙතන තමයි ලොකේෂන් පෙන්නන්නේ බලමු. කතා කරමු. ඔව් ලොකේෂන් පෙන්නුවේ යහ පැත්තේ පාරේ. මම මේ හිතට ස්ටැටිස් නැති නිසා මම මේ පැත්තට ආවේ. ලොකේෂන් පෙන්නුවේ යහ පැත්තේ. අර ලසන්තයිල ගියල් පැත්තේ. බලංග පාතේ කියන්නේ. ඔව්. මේ මෙයාට දෙන්න ඕනේ මේ ආටිස්ට් කෙනෙක්ට දෙන්න තියෙන්නේ. අර ආයිෂා කියන කෙනාට දෙන්න තියෙන්නේ. මේ මයගේ නම්බර එක වල දෙන්නද? හරි. අයියා නම්බර එක දාලා නැද්ද?
මම දාලා තියෙන්නේ යාගේ නම්බර් එක. ඔව් මේක 900 කියලා 4900 අන්තිමට. ඒක තියෙනවා පෙන්නයිනේ වටනේ බලන්න. ඔහොම බලතේ හැකිද වාට? ඔව් මට බලතේ දැන් ට්‍රිප් එක ස්ටාර්ට් කරමු. 1610යි. ඔව් මම ඒක කන්ටිනියු කරනවා මේ. හරි හරි. ඉතින් මම හිතන්නේ පොඩ්ඩක් හෙට මෙහෙට යන්න වේ ඕක අnder ඔහම දාලා තිබ්බට යාගේ ලොකේෂන් එකේ ඔය අයයට කෝල් එකක් දෙන්න. හරි. ආයේෂා කියලානේ දාලා තියෙන්නේ. ඔව් ආයේෂා. හරි මාන්තිමට 4900 නේ. අන්න හරි. හරි. මම යක්කට ගිහලා කෝල් එකක් ගන්න. හරි එලකිරි. මේ ඔක දින යන මේ ක්‍රීම් වගේ කොයි ස්කෑම එකක් දෙක තුනක. හරි අයි. මේ මම මේ වීඩියෝ ක්ලිප් එක දානවා. රයිට්. මම වයින් සීන් එක. ඔව් අප්පා. දේ තමයි මේ අද මේක ගිහින් දෙන්න තියෙන්නේ මේ ආටිස්ට් කෙනෙක්ට. අයස කියලා මේ ඇක්ටරේන්ට මටත් නිකන් ලාවට වගේ මීටර් බලමු. අපි ගිහිල්ලා බලමු. මේ ඇක්ටරට තමයි මේ ෆ්ලෑෂ් එක දෙන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අද මගේ දවස කොහොම වෙයිද කියලා. ඉතින් මේ හැමදේම කරන්නේ ගොඩ එන්න. ඒකෝට මේ හැමදේම මහන්සි වෙන්නේ. ටාගට් එකක් තියාගෙන ඉතින් මට මේ පේනවනේ දැන් අද හෙලගෝ එකක් වැඩ කරන ඒකට ඉතින් මෙච්චර දුරකින් ගිහලා නම් මේ අයස් තරම් තේරුම් නැහැ. ඉතින් මම දැන් අනිත් ඒ වගේ ඔෆ්ලයින් යනවා මොකද මට ෆ්ලෑෂ් එකකින් මේ පිස්මිකින් එකක් ඇදලා තියෙන නිසා. ඉතින් මේ බලාපොරොත්තු නොවුණු දේවල් ලැබෙන එක ගැන සතුටුයි. මොකද 2026 දී මොකක් බලාපොරොත්තු තිබ්බා බලාපොරොත්තු තියාගෙන තමයි මේ අවුරුද්දට අඩිය තිබ්බේ. ඉතින් සතුටුයි ඒක ගැන. මං හිතන්නේ මට පෙන්නන්නේ කිරණ පාරෙන් යන්න. මේ බලමු කිරණ පාරෙන් යන එකද ගෝල්ඩ් රෝඩ් එකකින් යන එකද ළඟ කියලා. ඒ හතරක් වෙනවා මේ පැත්තෙන් විනාඩි 53ක් වෙනවා. හැබැයි මේ පැත්තෙන් යන එක ඉන්දික හදාලා වලට කියලා යන එකට වඩා මේ යන එක ළඟයි මේ කෝකෝන්දරට නිසා. ඉතින් සතුටුයි. ලොකු දේ ගොඩක් දේවල් වෙනස් වෙයි. මගේ ජීවිතේ මට වෙනස් වෙයි. ඉතින් මට ඒකට වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් මේ ෂෙල්ලයියට ඒ වගේම චාරුවයියට ඉතින් මම නොහිතපු දෙයක් මට ලැබෙනවා කියලා මට දැන් හිතෙනවා. ඉතින් මට ඒ වුණොත් මගේ ජීවිතේ ලොකු ස්ටෙප් එකකට යන්නේ ලොකු දියුණුවක් ලබන්න පුළුවන් වෙයි. ඉතින් ෂෙල්ලයි කියන්නේ සුපිරිචරිතයක් කියලා වචන වලින් අහලා තිනවා, කට්ටියකින් අහලා තිනවා. ඉතින් බලමු. ඉතින් අනිත් එක තමයි ලංකාවේ නම්බර් 1 ටීම් එක ඉන්ඩෝ වල ටීම් ITA. ඉතින් යාළුවත් එක ජොයින් වෙනවා කියන්නේම ලොකු සතුටක්. ඉතින් මම යාළුවගේ හන්දායමේ වීඩියෝග්‍රැෆර් විදියට හරි මට යාළුවත් එක ජොයින් වෙන්න ලැබීම පට්ට සතුටුයි. ඒක වචන වලින් කියන්න බෑ කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් අපි ඉක්මනින් හම්බ වෙමු. try කරන්නෙම ලොකු වැඩක් කරන්න. අපි ඉක්මනින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. අපිට කස්ටමර්ට ෆ්ලෑෂ් එක දෙන්න පොඩි දුරයි තියෙන්නේ. අපි බලමු කස්ටමර්ට ගිහිල්ලා ෆ්ලෑෂ් එක අපි දෙමු. කරලා තමයි ලොකේෂන් එක හොයාගන්න වෙන්නේ. මොකද මේ ඒ අයියා දෙනකොට පාරට ඒකම මල්ලි පොඩ්ඩක් කස්ටමර්ට කතා කරලා මේ හරියටම තන ආගෙන දෙන්න කියලා. අපි බලමු. අපි දැන් දාලා තියෙන ලොකේෂන් එකට ගිහිල්ලා කස්ටමර්ට කෝල් එකක් දීලා බලමු. කස්ටමර් ඒ හරිය දෙන්නේ නැත්නම් තව ටිකක් ඉස්සරහට පිට යන්න වෙයිද කියලා. ඉතින් මොකක්ද දන්නවද දැන් මේකේ සමහරවිට ඔය ලොකේෂන් වල ප්‍රශ්නයක් තියෙනවා.
ලොකේෂන් හරියට දාන්නේ නෑ. දාන්න ඕනේ දැනට සමහර කස්ටමර් එක හරියට දානවා. හරියට මේ සමහර එක තැන ඒ දාන තැනට හරියට වැටෙන්නේ නෑ. එහෙම දේවල් තියෙනවා ඉතින්. බලමු. දැන් මගේ ලොකේෂන් ඉස්සරහට එන්න මමට හැරුණා මේ ලොකේෂන් ඉවරයි. මොනතරම් මමට හැරුණා ලොකේෂන් ඉවරයි. මේ කස්ටමර් කතා කරලා බලමු. මෙන්න මේක තමයි පාර. ඩිස්කේ කරන මාවත අරම කස්ටමර් කස්ටමර්ගේ ලොකේෂන් පෙන්නන්නේ තව පොඩ්ඩක් ඉස්සරහ. හරි. hello hello ඔව් කුරියකින් කතා කරන්නේ. කවුද කතා කරන්නේ? මම නම් දන්නේ නැහැ ආන්ටි රවිදු කියන්නේ කවුද කියලා. කස්ටමර් කවුරු කතා කරා කවුද කියලා දන්නෙත් නැහැ. බලමු අපි දැන් කස්ටමර්ට කෝල් කරලා මේ කස්ටමර්ට පාර්සල් එක දෙන්න එපායිනේ. මේක පියරම් බලමු. කස්ටමර් ෆෝන් එක ආන්සර් කරන්නේ ඉස්සෙල්ලා බලමු දැන් කස්ටමර් ෆෝන් එක ආන්සර් කරන්නේ නේ. අපි තව සැරයක් try කරලා බලමු. මොකද්ද මිස්කින් ආයේෂා තව සැරයක් කස්ටමර් try කරමු. hello hello miss pick me මේ ෆ්ලෑෂ් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔව් මං ඉන්නේ හරි බෙස්ටියන් මාවතේ ඉන්නේ. ඒ කියන්නේ බෙස්ටියන් කියලා පාරක් තියෙන ඒ පාරේ ඇතුලේ ඉන්නේ. ඔව් ඒ කියන්නේ දැන් මම මෙතනින් පල්ලෙහාට දැම්මා. පල්ලෙහාට දාලා දැන් මෙතනම ආයෙත් තියෙන්නේ දකුණු අත පැත්තට පාරක් තියෙනවා. මේ තට්ටු දෙකේ ගියක් පේන්න. බෝඩ් එක ගාව ඉන්නේ. බෙස්ටියන් වෙරළ මාවතේ. තියෙනවා. මෙතන මේ නිල් පාට මොකක් හරි ෂොප් එකක් තියෙනවා. ඔය ටයිටේනියම් කියලා පාරක් තියෙනවා. සුදු පාට වැටක් එක්කනේ. ඒ පාරේ ලොකේෂන් වැටලා තියෙන්නේ එහා පැත්තේ පාර. ඔව් මේ පැත්තේ එහා පැත්තට වැටෙන්නේ. කීයද ගාන මල්ලි? 1600 ගානයි වැටලා තිබ්බේ.
1610 කොහෙද වැටලා තිබ්බේ. ඕකේ. ඒ කස්ටමර්ට රුපියල් 2000ක් දුන්නා. ඇත්තටම මේ මං උදේ පෙට්‍රල් ගහපු හින්දා මං ගාව සල්ලි මාරු සල්ලි තිබ්බේ නෑ. ඉතින් හැබැයි ඒ වැඩෙන් කස්ටමර් අපහසුතාවයටපත් වෙනවා. මේ හැබැයි මට එහෙම වෙන්නේ නෑ. මට අද තමයි එහෙම වුණේ මේ සල්ලි මාරු තිබ්බේ නැති නිසා. ඉතින් ඔහොම තමයි ඒ කස්ටමර් හම්බුනේ. ඉතින් බලමු අද මේ බලමු අද මගේ දවස කොහොම වෙයිද කියලා. බලමු අද මගේ දවසේ වැඩ ටික මොන විදියට වෙයිද කියලා. ඉතින් මේ ළඟින්ම ගත්තා හයර් එකක් මේ මම හිතන්නේ කොළඹ ගත්තා. රියල් 1000 ගන්න. මම ගත්තා හයර් එක බලමු අපි මේ ඒ වගේ ඔටෝ පාර්ට්ස් කියන ෂොප් එකෙන් තමයි මේ අයිනා ඩොකියුමන්ට් එකක් අරන් යන්න දෙයි. බලමු. මා ඩොකියුමන්ට් එක ගන්න ඒ වගේ ඔටෝ පාර්ට්ස් කියන ෂොප් එක ගාවින් නැවත මේක තමයි අරන් යන්න දෙන ඩොකියුමන්ට් එක. බිල්ල ගැත්ති මේ වීඩියෝ ක්ලිප් එක දානවා. වීඩියෝ ක්ලිප් එක දානවා. පේමන්ට් එක එන්ද? පේමන්ට් එක එන්ද? මේ ගාණ 1242යි සමහරට කස්ටමර්ට වෙන ගාණක් පෙන්නයි ඈ. බිල්ල ගැත් තියෙන්නේ ගෙනියන්න. ගාන 1242 මම ඒක කලෙක්ට් කරගත්තා. නැත්නම් සමහරට කස්ටමර්ට ඒට ගියාට පස්සේ ගාන වෙනස් වෙනවා. යන්න තියෙන්නේ පංචිකාවත්තට. අපි යන්. ඕම කියලා පංචිකාවත්තෙන් මෙහෙට මොන හරි අරන් එන තිබ්බනම් වැඩක් නැහැ කියලා. අර ගිය හයරගෙන පට අසාධාරණයි මේ මම ගියා. කිලෝමීටර් 21යි යන්න ඕනේ. Thing and on අපි යනවා පංචිකාවත්තට. මේක නම් හයි ලෙවල් පාර. මේ කියන්නේ පංචිකාවත්තට සගේ කියනවා පිට්මේ සගේ. හැබැයි මම ආසා වෙනම් තියෙන මේ පාරේ බලමු තිබුණොත් නවත්තලා කමු එන හරිය. You guys have a police station. ලොකේෂන් එක ගන්න. ඒක එනම වයිබ් එකේ වෙනවා සීන් එක. ඒ තව චුට්ට දුර යන්න දෙන්න විනාඩි 7ක් වගේ වෙන්නේ කිලෝමීටර පොයින්ට් 9
hello pick me parcel එකක් අරන් ඇවිල්ලා තියෙනවා රම්සි මොටෝ එක ගාවේ ඉන්නේ hello pick me parcel එකක් අරන් ඇවිල්ලා තියෙනවා pick me hello இது road number இது பார்சல் ஒன்று கொடுக்க வேணும் உங்களுக்கு இது பார்சல் பிக் மீ பார்சல் உண்டு இது பிக் மீல வா கால் பண்ணிய பிக் மீல உங்களுக்கு பிக் மீ தெரியுமோ பிக் மீ தெரியலையோ சரி வச்சு உங்க போன் ஐயோ சாமி எங்க ஆடுத கතාකර ඉතින් අන්තිමට කස්ටමර් එක්ක කතා කරාට පස්සේ ඒ කියන්නේ මට පාර්සලේ දුන්න කෙනත් එක්ක කතා කරා මෙයා කිව්වේ ලිඩිස් ඔටෝ පාර්ට්ස් එකට දෙන්න. ඔව්වයි. නෑ මට කෝල් කරේ නෑනේ. කෝල් කරා මං ගිහලා වෙන්නන නම් මේ. උත්තර විනාඩි 10ක් විතර මෙයා ඉන්නවා මගේ බෝඩ් එක බලන්න. දන්නානේ. ඔයා කියලා දන්නේ නෑනේ. කාටද කෝල් කරේ බා? මෙන්න මේ නම්බර් එකට ගත්තේ. ගන්න කෝල් එකක් වා. දැන් මෙතන මගේ මූණ දිහා කොච්චර බලන්න. ඔව් ඒක තමයි මත් කියන්නේදී. මං ඊට පස්සේ කැමරා එක ඕෆ් කරලා ආයෙ මං කැමරා එක ඔන් කරේ මේ දැන් අර තේරුමන්නේ නැහැ මේ මුත්තර ඔරිජිනල් ෆෝන්නේ. 585. මේ තියෙන්නේ මේ 585. ඉස්සෝයා වෙන කාටද කෝල් කරලා තියෙන්නේ. එහෙනම් ඔයාගේ නම්බර් එක යාලා දාලා තියෙන වැරදීමේ. එයාලා තමයි දාලා තියෙන වැරදි. මම අර මට ටැමිල් ටිකක් පුළුවන් ටැමිල් වලිනුත් කතා කරලා බැලුවා ගෑනු කෙනෙක් කතා කරේ. එයා කියන්නේ එයා නෙමෙයිලු දැම්මේ. සුදු රංගේ ඔය දාලා තියෙන නම්බර වෙනස් නේ. ඔය දාලා තියෙන නම්බර වැරදි. දාලා තියෙන 075 955 1525 ගෑනු කෙනෙක්ගේ නම්බර දාලා තියෙන්නේ. මගේ තර අක්කගේ යාර මෙතනින් ගිය අක්කගෙන් අහන්නත් හදලා මම තේත් බලනවා බගෙන් දිහා බලාගෙන ඉන්න ඔයා නෑ නම පෙන්නන්නේ නෑනේ ප්‍රකාශ් කියලා විතරයි පෙන්නන්නේ අඩේ නමට දාලා තිබ්බනම් කීවල ගන්නවද 1270 කොහෙද ඒ වෙදුනේ ජයවා වෙලාවට දමිලි කියනවාද 1270යි ඒ වගේ ගානක් ඇතුනේ කස්ටමර් 1300ක් දුන්නා මෙරි ඒකේ විස්තරයක් මොකොත් නැහැ දැන් ඉතින් ඩිරෙක්ෂන් එකක් දාගන්නවද මොකද කරන්න කියලා බලමු මෙතනින්ම හයර් එකක් ගන්න තිබ්බොත් ප්ලේසී වැඩි. එතකොට කෙලින්ම යන්න පුළුවන් මේ ගෙවල් පැත්තට. ඒ අයියා හොඳ හැබැයි මේ ටැමිල් අයියා කෙනෙක්. විනාඩි
විනාඩි 10ක් විතර මෙතන බලන් ඉඳියා. මේ තංගල්ලේ බස් එක උගේ අප්පගේ පාර කියලා හිතන් යන්නේ. බලමු උගේ අප්පගේ පාරේ යන විදිය. බලමු උගේ අප්පගේ පාරේ මේක ND 48යි 89. හරිද? දැන් මේ උගේ අප්පගේ පාරේ මම යන්නේ. එතකොට උගේ අප්පා තමයි උකට ලයිසන් දීලා දෙන්නේ. දැන් මම දුවන එක රැප්පකින් තාම මම මේක පස්සේ මේ උගේ අප්පගේ පාරේ ඉඳලා කොන්දත් උගේ අප්පා මේ මට පේන්නේ මේ සැරේ මේ පොලිසිය නැති නිසා මේ මාර දෙඟලෙල්ලක් දඟලන්නේ. මේ උගේ අප්පා මේ තමයි මූට ලයිසන් දීලා දෙන්නේ. ඒ ෆිට් එක ෆිට්ලු දාන්න දෙන්නලු යාලට. අද මම එතකොට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ෆිට්ලු වාහනේට ෆිට් එක යන්නේ. හරිද? ඒ වරන මම පුරුදු කියන්නේ ඒ කියන්නේ අත දදා ෆිට් එක යන්නේ ෆිට්ලු ෆිට් කරගෙන යනවා. ඒකට තංගල්ල කොළඹ ND 48යි 89 තමයි අප්පගේ වාහනේ අද මේ ඉන්නේ මේ ඩ්‍රයිවර් ඉතින් අද සේවයක් කරන ලොකු හොඳ ඩ්‍රයිවර් කෙනෙක් මේ කියනවා. ඉතින් ඉක්මනින් වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඒ වගේ සුපිරි ඩ්‍රයිවර්ස් ලංකාවේ ඉන්නවා. ඉතින් ඔය චූටි වාහනයක් පදින මිනිස්සුන්ට අඹ සරණයි. ඉතින් බයික් එකක් ඒ වගේ පදින කෙනෙක්ට නම් අඹම සරණයි. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඒ වගේ බස් වල යන්න ලැබීම කියන්නේ ඒ වගේ මිනිස්සුන්ට යන්න ගියාම ඉක්මනට යන්න පුළුවන් අඩි 10ක් යටට. ඉතින් ඒ වගේ ඩ්‍රයිවර්ස්ලා දැන් වටිනවා ලංකාවට. මේ හරිම සතුටුයි ඒක ගැන කියන්න ලැබිච්ච කියන්නේ. හොඳ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඉක්මනින් YouTube එකට අප්ලෝඩ් කරලා එයාගේ මේ ගැන රටට රෝවට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ බස් එළවනේ උන්ට නම් මේ කිසිම සමාවක් නෑ. ලොකු දඩේකුත් ගහලා ඔවුන්ව සස්පෙන්ඩ් කරන්න ඕනේ මාස 6ක් විතර මේ ලයිසන් කැන්සල් කරලා දාන්න. මොකද අනිත් ලෝකෙට පාර යනවා රස්තාවක් කරලා ඒ වගේ වාහන දුවන පොඩි ඉන්නවා. ඒ කියන්නේ බයික් එකක් දුවලා ගියක් කරලා ඒ ඕනි තරම් ඉන්නවා. ඔය වගේ ඉන්න අසරානේ Facebook ඕකට වැඩක් නැහැ. ඉතින් ඕක වන්දගෙන හරි යනවා. ඉතින් එනවනේ කොහොමයි තත්ත්වේ. හරි එහෙනම් මම වීඩියෝ ක්ලිප් එක මෙතනින් එන්ඩ් කරනවා.